सुलाक्षी हे फोटा बनवणार पहिला मी हां 5 6 7 हॅलो केलं का ते අනේ මිස් මෙයා මේ පොඩි කාලේ ධම්ම නටන්න ආසයි. හරි වදේ මේ මිස්ගේ වීඩියෝ බල බල ඉන්න ඕනේ කියලා. වැඩේම මිස්ලගේ වීඩියෝ බල බල TikTok එකේ ඕක කරන එක. මෙන්න මෙයාව ක්ලාස් එකට ගන්නවද අද? ඉතින් රාත් 5 කට රැජිස්ට්‍රේෂන් ෆෝම් එක උඩ අපි අපේ ක්ලාස් 3 4 අද ක්ලාස් එක තමයි කෙරිලා. අනේ පැටිගේ නම මොකද්ද? ඉවෙන්යා. සුලක්ෂණ යා ක්ලාස් එකට දාන්න. හරි ඔයාලා ආයෙ පටන් ගමු. 5 6 7 8 1 2 3 4 5 6 7 8 1 1 2 3 4 5 6 7 8 1 2 3 ini continue tangannya ya 7 8 2 3 4 5 6 7 8 අපි අර අලුතෙන් ඔයගොල්ලෝ හොඳට ඩාන්ස් කරනවා. උනාට නම් මම කියන්නේ අපි අර ඉස්සරහට ගමු නේද? ඉක්මනට කැම අරගෙන එන්න පුළුවන්. මේ හලෝ මාවි මේක හරි වැඩක් වුණානේ. අර ළමයා අපකම ටීචර් ඉස්සරහට ගත්තනේ. ඒකනේ හලෝ යාට වඩා කොච්චර ලස්සනට අපි නටනවා. ඉතින් මිස් එයා ඉස්සරහට ගන්න නැතේ යා ලස්සන නටන හින්දානේ. අපෝ යා ලස්සන නටන්නේ නෑනේ. අපෝ මං නම් එයාව ගණන් ගන්නේවත් නෑ. මට නම් එයාගේ මුණ එච්චර දුෂ්ටකමක් පේන්නේ නෑ. ඔන්න බලන්නකෝ මං එයාට කරන දේ. මට නම් හලෝ යාව අදාළම නෑ. අන්න එයාගේ මුණත් බලන්න. මම නම් යාට ටිකක් කතා කරලා බලනවා. එයාට නම් අපිට තරම් ලස්සන නටන්න බෑ. මේ හලෝ අමාවි අද ටීචර් බැගිලි කරනනේ. අනිවාර්යෙන් මං යාට බැගිලි කරනවා. මාත් එක නටන්න බැරි වෙන්නම් බැගිලි කරනවා. ඔව්වනේ මමත් එහෙමයි. අපෝ යාළුවා නම් මාත් එක හැරෙන්නවත් බෑ.
මැනික කොහොමද පැටියෝ වගේ ඩාන්සින් ක්ලාස් එක? ගොඩක් හොඳයි සීයේ ලස්සනට නටන කට්ටිය ඉන්නවා මටත් ඇරි ඕනද? මයි පුතත් නටනවනේ හොඳට. හරි. ඉතින් පුතේ මේ සර් මොකද කිව්වේ පුතාට? සර් නෙමෙයි සීයේ ටීචර්ස්ලා දෙන්නෙක් ඉන්නේ. ඒගොල්ලෝ හරි ලස්සනයි. හරි. පුතත් එහෙනම් දැන් පුතා දැන් ඩාන්සින් ක්ලාස් එකේ ගිහිල්ලා පුතට නටන්න ඕන. හරිද? ඒ ටීචර්ස්ලා නටනවා වගේ මයි පුතත් ඇවිල්ලා ලස්සනට නටලා ලස්සනට නටලා මුද්ද ටීචර් කෙනෙක් වගේ ඉහළටම යන්න ඕන. හරිද පැටියෝ? අනේ තාත්තේ මේ ළමයාත් එක්ක ඔය ඩාන්සින් මගුලක් කතා කරන එක නතර කරන්න. මෙයා මේ ඩාන්සින් පස්සේ යන ළමෙක් නෙවෙයි. ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඉන්නේ. මම මේ දෙන්නටම කියන්නේ. ඒක අමතක කරන්න එපා හොඳද? පුතා මයි පුතාව හිතන්න එපා. පුතේ. පුතාට නටන්න පුළුවන්නේ. පුතා හරි ආසයි මේකට. පුතා යන්න පන්තියට. හරි නේද දැන්? මොකට දැන් ටික hina වෙන්නකෝ. කො? මගේ මැනිකට මම ආදරේ ඉතින් හොඳේ. හරි. පුතා දැන් එහෙනම් ගිහිල්ලා පුතාගේ ඉස්කෝලේ තියෙනවන්නේ. මම පැටිය ටික කරගන්න ගිහලා හොඳේ. යා. හොඳ දරුවා වගේ. ඇයි මැනික? සීයේ මං හිතන්නේ අපි ඩාන්ස් කරානේ ඒක හින්දා වෙන්නේ නැති. මට කමක්. මොකක්ද උනේ පුතේ? එදෙනවද? ඔව් සී චුට්ටක් එදෙනවා. හරි. පුතා දැන් යන්න ඉනවා පුතා එරල්ලන කහබලට. පඩන් යන්නනේ. ඒකනේ හා. එකේ දැන් අයිටම් ඔක්කොම හදලා ඉවරයි. ඔයාලා ලස්සනට ඩාන්ස් කරනවා. හැබැයි මේ පාර ඔයාලා වෙනුවෙන් අපි ස්පෙෂල් ඉවෙන්ට් එකක් ක්ලාස් පිටලා දීලා කොන්සර්ට් එකේ. ඒ ගැන චුලක්ෂි මිස් ඔයාලට කියන්න. හරි ළමයි. ඔයාලා දැන් මෙච්චර නේද ඔයාලගේ යාළුවෝ එක්කනේ නැත්නම් අපේ ටීම් එකේ මෙම්බර්ස්ලා එක්කනේ. ඔයාලට දැන් ස්පෙෂල් ඉවෙන්ට් එකක් කරන්න පුළුවන් ඔයාලගේ අම්මාට තාත්තට හරි.
ඒ කියන්නේ ඔයාලට ඔයාගේ අම්මා හරි තාත්තා හරි එක්ක ලස්සන ඩාන්සින් ඉවෙන්ට් එකක් හදාගෙන ඇවිල්ලා ඊළඟ සතියේ අපේ ක්ලාස් එකේදී කරලා ලස්සන ඉවෙන්ට් එක තෝරලා අපි දානවා ඔයාලට කොන්සර්ට් එකට. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? ඔයාගේ අම්මා හරි තාත්තා හරි එක්ක ওই දෙන්නම ගෙදරදී හොඳට ප්‍රැක්ටිස් කරලා ඊළඟ දවසේ ක්ලාස් එකට එනකොට මෙතන ඇවිල්ලා ලස්සනට අපිට අයිටම් එක කරලා පෙන්නන්න. ඒ අයිටම් වලින් හොඳම අයිටම් එක තමයි අපි කොන්සර්ට් එකට දාන්නේ. තේරුණාද? සීයේ අපේ ගෙදර කෙනෙක් එක්ක කොන්සර්ට් එකට නටන්න ඕන. ෂා මට ඉන්න බැරිද නටන්න? 100ට ලස්සනට නටන්න පුළුවන් නේ. ඒ බෑ සීයේ. අපේ මිස්සා දෙන්න කිව්වා අනිවාර්යෙන්ම අම්මා හරි තාත්තා හරි එක්ක නටන්න කියලා. මගේ අම්මා නෑනේ අනේ සීයේ. තාත්තිව කැමති කරලා දෙන්නකෝ. ඉතින් එයාගේ පුතානේ. හරි. අපි ඕකට වැඩක් කරමු. තාත්තිව මං කොහොම හරි කැමති කරලා දෙනවා. හරිද? පුතාගේ වැඩේට අපි මෙහෙම වැඩක් කරමු. තාත්ති මේ සැරේ අපේ ඩාන්සින් ක්ලාස් එකේ කොන්සර්ට් එකේ අම්මා හරි තාත්තා හරි එක්ක නටන්න ඕන. ඉතින් තාත්තේ මගේ අම්මා නෑනේ. අම්මා හිටියනම් අනිවාර්යෙන්ම මාත් එක්ක ඩාන්ස් කරන්න වෙනවා. මේ තාත්තේ ඔයා එනවා නේද? ළමයෝ මේ අම්මි නෙවෙයි. අම්මි පොඩි කාලේ ධම්මා ආස කරේ ඔයා ડોක්ටර් කෙනෙක් වෙනවා දකින්න. ඔයා මේ ඩාන්සින් පිස්සුවක් පස්සේ එලවනවා. අම්මිගේ ආසාව ඉෂ්ට කරන්නේ නැද්ද? යන්න ගිහින් පාඩම් කරන්න. මොන ඩාන්සින්ද? මට පුතා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන. කියන්න තාත්තේ. පුතා මම හොඳටම දන්න දෙයක් තමයි පුතා පුංචි කාලේ ඉඳලම නර්තනයට මේ නැටුම් වලට මොන තරම් දක්ෂද කියන එක. මට ඉතින් තාත්තේ මට ඕව මතකයි. මට මතක නැද්ද ඉතින් මගේ පොඩි කාලේ දේවල් ගැන සහ කරපු දේවල් ගැන. ඉතින් තාත්තා මොකද කියන්න හදන්නේ මට දැන්? පුතා ඔයාට මතකයිද පොඩි කාලේ ඔයා ගියපු එක වැඩසටහන් නැටුම් තරංගද එතකොට උත්සව වෙන උත්සව වලට ගිහිල්ලා පුතේ ඒවයි දිනලා ආපු විදියට මතකයිනේ. එතකොට ඒවයි මාව සතුටු කර විදියට මතකද? ඉතින් පුතේ ඔයාට මතකද මේ ඔයාගේ ඒ නර්තන හැකියාව දක්ෂතාවයට ඉතින් මට වුණා උනේ ඔයාට ඒකට උදව් කරන්න විතරයි. ඉතින් පුතේ මට කවදාවත් තෝරුනේ නෑ මගේ හීනයක් වෙනුවෙන් ඔයා මහන්සි කරවන්න. මට එදා ඉඳලා උවමනාවක් තිබුණේ පුතාගේ හීන වෙනුවෙන් මම මහන්සි කරනවා. පුතේ චුට්ටක් හිතලා බලන්න පුතේ. එදා ඔයා වෙනුවෙන් මං මේ මහන්සි වෙච්ච විදිය අනුව අද ඔයා ඔයාගේ දරුවා වෙනුවෙන් මහන්සි වෙනවද? චුට්ටක් කල්පනා කරනවද? පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න පුතේ.
ඩාන්ස් එක කරන්නේ. මගේ තාත්තා. එහෙනම් තාත්තට එන්න කියන්නකෝ ඔයාලගේ ඩාන්ස් එක බලන්න. හායි තිවෙන්යා. ඔයාට තාත්තට ඩාන්ස් එක කරන්නේ. මම්මගේ තාත්තිත් එක්ක ඩාන්ස් එක කරන්න ආවේ. හරි එහෙනම් තාත්තට එන්න කියන්නකෝ ඩාන්ස් එක කරන්න. තිවෙන්නේ දුවේ නැගිටින්න. මං හිතන්නේ අපි තමයි දිනලා තින්නේ. තිවෙන්නේ යා. ඇත්තටම තාත්තා මට හිතා ගන්න බැරි මේ වාගේ දුවගේ අසනීප ගැන ඔයා මෙච්චර කල් දැනුවත් වෙ හිටියේ නැති එක ගැන. තාත්තා මම මේක ඔයාලට කොහොම කියන්නද මන්දා. මට හිතා ගන්න බෑ ඔයාගේ දුවට තියෙන අස්තිපිලිකාවක්. ඔයාලා මෙච්චර කල් මේ ගැන දැනුවත් වෙ හිටියේ නැද්ද පොඩි හරි දෙයක් ගැන? අන්නම් තාත්තා මේ දරුවගේ මේ ලෙඩේ රෝග ලක්ෂණ පිළිබඳව ඔයාලා මේ වෙනකොට දැනුවත් වෙලා ඉන්න ඕනේ. දරුවගේ මේ ලෙඩේ පටන්ගෙන තියෙන කකුල් වල. ඉක්මනට අපි මේ දරුවගේ ප්‍රතිකාර පටන් ගමු. නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙයි තාත්තා. දාගන්න බෑ ඔයාගේ දුවට තියෙන අස්තිපිලිකාවක්.
ඇයි පුතේ මේ? මට බෑ තාත්තේ මගේ කොණ්ඩේට පරාද වෙන්න. ඊට කලින් මට මගේ කොණ්ඩ කපන්න ඕනේ. මගේ පුතා හිටියට වඩා ලස්සනයි පැටියෝ. सरी सराला पौखला दो इहटत वडा सित पुरा सतूटक सोया अवसान हिति दुखमय सदा हमना सुलगे दहमय सुने पिंमति उनातो संसारे तथागतयानने दुख तेनुना दुखट हेतु तेरुना दुख तेनुना දුකට හේතුව තේරුණා. සියලු පිළිකා රෝගීන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් අපි හැමෝම කමෙන්ට් එකක් දාගෙන යමු.